නමෝ බුද්ධාය. අපි අද අහන්න යන්නේ සතර අපාය ගැන. ප්‍රධාන වශයෙන් අපායවල හතරක් තියෙනවා. පළවෙනි අපාය තමයි නිරය. පංච දුස්චරිතය කරලා බලවත් අකුසල කර්ම කරලා පව් කරලා නිරේ ඕපපාතිකව උපදිනවා. ඕපපාතිකව උපදිනවා කියන්නේ මව කුස බිත්තර හා තෙත් පරිසරයේ යන ආකාර තුනෙන් තොරව උපදින එකට. තේරෙන විදියට කියවොත් එකපාරටම පහළ වෙනවා වගේ. එතකොට නිරේ උපදින කෙනාට ඒ නිරිසතාට ගොඩාක් දුක් විඳින්න වෙනවා. කරපු පව් ගෙවනකම්ම මැරෙන්නේ නැහැ. නිරෙන් චුත වෙන්නේ නැහැ. ගිනිගුලි ලෝදී වගේ දේවල් තමයි කවන්නේ. ඒ නිසා නිරේ පුදුනොත් ගොඩාක් දුක් විඳින්න වෙනවා. දෙවෙනි අපාය තමයි තිරිසන් ලෝකය. තිරිසන් අපාය නම් අපට පේන්න තියෙනවා. අපි වගේම මනුස්ස ලෝකෙ හිටපු අය තමයි ඒ ඉන්නේ. පව් කරලා සිතෙන් කයෙන් වචනෙන් දුස්චරිතය කරලා තිරිසන් අපායේ උපදිනවා. පණ පිටින්ම තවත් සතෙකුගේ ගොදුරක් බවට පත් වෙනවා. ඒ වගේම බිලිකෙපුම් කන්න වෙනවා. තව ගොඩාක් දුක් විඳින්න වෙනවා. නාග ලෝකයයි වෙන්නේ තිරිසන් අපායට. තුන්වෙනි අපාය තමයි പ്രേත ලෝකය. പ്രേතයෝ නම් අපට පේන්නේ නැහැ. නමුත් සමහර പ്രേතයෝ පේන්න එනවා. ඒ වගේම කාගේ හරි ඇඟට වැහුණොත් ඒ හොයාගන්න පුළුවන්. ඉතින් මනුස්ස ලෝකේ ඉද්දී පින් කරගන්නේ නැතුව පව් කර ඔහේ ඉඳලා මරුණට පස්සේ පෙරේතයෝ වෙනවා. ගොඩක් පෙරේතයෝ ඉන්නේ බඩගින්නේ. කන්න නැහැ. තව පෙරේතයෝ ඉන්නවා උන් කන්නේ සෙම සොටු සැරෝ අසූචි වගේ අපිරිසිදු දේවල්. ඉතින් പ്രേත ලෝකයේ පුදුනාවත් ගොඩාක් දුක් විඳින්න වෙනවා. ඒ වගේම හතරවෙනි අපාය තමයි අසුර ලෝකය. ඒ සම්බන්ධව නම් ගොඩාක් විස්තර දන්නේ නැහැ. හැබැයි සුර හා අසුර අය අතර යුද්ධ ඇති වෙලා තියෙනවා කියලා නම් අහලා තියෙනවා. ඉතින් ඔයාලා ඒ ගැන දන්නවා නම් කමෙන්ට් කරන්න. හොඳද? හරි. එතකොට මේ තමයි සතර අපාය. ඉතින් අපිත් මේ අපායේ උපදින ස්වභාවයෙන් යුක්තයි. අපිත් නිරේ, තිරිසන් ලෝකේ, പ്രേත අසුර කියන ලෝකවල උපදින්න තියෙන ඉඩකඩ තමයි අපට වැඩි. ඉතින් ඒ නිසා අපි මේ සතර අපාය ඉක්මවා ගිහිල්ලා නැහැ. ඉතින් අපට මේ ලද දුර්ලභ මනුෂ්‍යත් භවයේ උතුම් වූ තිතරණේ පිහිට කරගෙන දහම් නෞකාවට නැගලා මේ සතර අපාය නිදහස් වෙන්න වාසනාව ලැබේවා. ඒ වගේම ඉතින් ඔයාලා කැමති නම් මේ වීඩියෝ එක බලලා ලයික් එකක් දාන්න. එතකොට තමයි අනිත් අයටත් මේ වීඩියෝ එක පෙන්වන්නේ. ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි.